Hi everyone, you are welcome to back my YouTube channel. So today I am going to teach you very important and essential sentences pattern which is very useful for your day-to-day uses. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් තව ඔයාලට අලුත්ම අලුත් වාක්‍ය රටාවක් අරගෙන ඒ වගේම අත්‍යවශ්‍ය වන වැදගත් වාක්‍ය රටාවක් නැතුවම බැරි අපේ කතා බහට නැතුවම බැරි වාක්‍ය රටාවක්. මොකක්ද අද වාක්‍ය රටාව? maybe කියන වාක්‍ය රටාව. maybe කියන වාක්‍ය රටාව ක්‍රියාපදේ ing දාලා හදන මේ වාක්‍ය කොටස. මේකෙන් අපි අදහස් කරන්නේ යමක් මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙනවා ඇති කියන අදහස. යමක් සිද්ධ වෙමින් තියෙනවා ඇති කියන අදහස. අපි ඒක ෂුවර් එකටම දන්නේ නැහැ ඒ දේ සිද්ධ වෙනවද නැද්ද කියලා. බලන්න වාක්‍ය නිර්මාණය වෙන ආකාරය. මුලින්ම subject කියන්නේ කරන කෙනා. කර්තෘ එහෙම නැත්නම් කර්තෘ subject. S වලින් නිරූපණය කරලා තියෙන ඒක subject. කර්තෘ කරන කෙනා. I වෙන්න පුළුවන්, you වෙන්න පුළුවන්, we වෙන්න පුළුවන්, they මේ ක්‍රියාව කරන කෙනා subject. දෙවෙනි පියවර may be. may be. may be කියන කොටස ඉන්පසු ක්‍රියාපදේ ing. ඉන්පසු ක්‍රියාපදේ ing. යමක් කරනවා ඇති සිදු වෙනවා ඇති කියන අදහස් ප්‍රකාශ කිරීම සඳහා. දැන් බලන්න මොනවද දීලා තියෙන උදාහරණ වාක්‍ය කියලා. තාත්තා දැන් එනවා ඇති. අපි එහෙම කියනව නේද? තාත්තා දැන් එනවා ඇති. සමහරට එන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් මේ වෙලාවේ මේ මොහොතේ. ඒකනේ අපි මේ ක්‍රියාපදයට යාළුවනේ ing දාන්නේ. මේ වෙලාවේ මේ දේ කරනවා ඇති කියලා අපි හිතනවා. තාත්තා දැන් එනවා ඇති. තාත්තා දැන් මගේ එනවා ඇති. කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ? එහෙනම් ක්‍රියාව කරන්නේ කවුද? father. father. දෙවෙනි පියවර may be. දෙවෙනි පියවර may be. ඊළඟ පියවර. එහෙමනම් අපි දාන්න ඕන ක්‍රියාපදේ ing. ක්‍රියාපදේ ing. father may be coming. coming now. father may be coming now. father may be coming now. මේ ing කියලා කියන්නේ ක්‍රියාපදයට දාන ing. verb ing. හරි. අපි බලමු ඊළඟ කොටස. ඇය එහෙ යනවා ඇති. ඇය එහෙ යනවා ඇති. ඇය එහෙ යනවා ඇති. කවුද වාක්‍යයේ ක්‍රියාව කරන්නේ? කර්තෘ කවුද? ඇය නම් she. ඇය නම් she. ඉන්පසු may be පදය. ඉහත ආකාරයටම තමයි may be පදය. she may be යනවා. යනවා නම් මොකක්ද? go. එහෙනම් අපි දාන්නේ going කියලා. going. එහෙ. එහෙනම් there. she may be going there. she may be going there. ඇය එහෙ යනවා ඇති. she may be going there. ඇය එහෙ යනවා ඇති. she may be going there. අපි දන්නේ නැහැ දැන් ඇය එහෙ යනවද නැද්ද කියලා. අපි හිතලා කියනවා එහෙම. එයා දැන් එහෙ යනවා ඇති. she may be going there. she may be going there. මල්ලි යාළුවන් සමග සෙල්ලම් කරමින් නැති. මල්ලි යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඇති. මල්ලි යාළුවොත් සමග සෙල්ලම් කර කර ඇති. කොහොමද මේ වාක්‍ය කියන්නේ එහෙනම්? කවුද මේකේ කර්තෘ? brother. මේකේ කර්තෘ කවුද? brother. brother. ඉන්පසු ක්‍රියාපදේට මුලින් අපි යොදනවා කිව්වේ maybe පදය. maybe ඉන්පසු ක්‍රියාපදේ ing. brother may be playing. playing with friends. යාළුවොත් සමග. with friends. brother may be playing with friends. brother may be playing with friends. අපි බලමු ඊළඟ වාක්‍ය. එහෙට වහිනවා ඇති. දැන් එහෙට වහිනවා ඇති. එහෙට වහිනවා ඇති. මේ වෙලාවේ වහිමින් තියෙනවා ඇති කියලා කියන්නේ. මේ වෙලාවේ වහිමින් තියෙනවා ඇති කියලා කියන්නේ. එහෙට වහිනවා ඇති. එහෙනම් අපි
හොඳට මතක තියාගන්න ඕනේ මේ වැස්සත් එක්ක එන කතෘ තමයි ඉත් පදය. ඉත් කියන පදේ තමයි වැස්සත් එක්ක යෙදෙන්නේ. ඉත්. එහෙනම් අපි දාන්නේ කොහොමද? ඉත් කියන පදය. ඉත් කියන පදය. It may be it may be raining. It may be raining. එහෙට නම් දෙය. එහෙට දෙය. එහෙට වහිනව ඇති. It may be raining there. It may be raining there. බලන්න මේ වාක්‍යයක් කොච්චර වැදගත්ද කියලා අපි මේ වගේ දේවල් කියනව නේද? තාත්තා දැන් එනවා ඇති. අම්මා දැන් උයමින් සිටිනවා ඇති. මල්ලි පාඩම් කරමින් සිටිනවා ඇති. ගුරුවරයා උගන්වමින් සිටිනවා ඇති. අපි දන්නේ නැහැ අපි එහෙම හිතලා කියන මේ වෙලාවේ මේ දේ කරමින් ඇති කියලා කියනව නේද? හොඳට මේක ප්‍රැක්ටිස් කරන්න ඕන ඔයාලා. ඊළඟ එක බලමු. ඔහු දැන් වැඩ කරනවා ඇති. ඔහු දැන් වැඩ කරනවා ඇති. එහෙනම් කර්තෘ කවුද? ඔහු. he ඉන්පසු maybe. he maybe වැඩ කරනවා ක්‍රියාපදේ work. එහෙනම් අපි ඒක ing කරන්න ඕන. working. He may be working then now. He may be working now. ඔහු දැන් වැඩ කරමින් ඉන්නවා ඇති. ඔහු දැන් වැඩ ඇති. එහෙම තමයි අපි කියන්නේ. සිංහලෙන් අපි මින් කියලාම කියන්නේ නැහැ. අපි නමුත් අදහස් කරන්නේ ඒක. ඔහු දැන් වැඩ කරනවා ඇති. වැඩ කරමින් ඇති කියන අදහස. එහෙට වහිනවා ඇති. එහෙට වහිමින් තියෙනවා ඇති කියන එක අපි සිංහලෙන් කියන්නේ එහෙට වහිනවා ඇති. මෙන්න මේ ආකාරයට. අපි නැවතත් උදාහරණ බලමු. තාත්තා දැන් එනවා ඇති. Father may be coming now. Father may be coming now. ඇය එහෙ යනවා ඇති. She may be going there. She may be going there. මල්ලි යාළුවන් සමග සෙල්ලම් කරමින් ඇති. Brother may be playing with friends. Brother may be playing with friends. ඊළඟ එක බලමු. එහෙට වහිනවා ඇති. It may be raining there. It may be raining there. ඔහු දැන් වැඩ කරනවා ඇති. He may be working now. He may be working now. මම හිතනවා ඔයාලා මේ පාඩම තේරුම් ගන්න ඇති කියලා. මේකෙන් උදාහරණ වාක්‍ය ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලත් ඔයාලගේම වාක්‍ය හදන්න උත්සාහ කරන්න ඕන. මම නැවත ස්ට්‍රක්චර් එක කියන්නම් කොහොමද වාක්‍ය හැදෙන්නේ. කරන කෙනා. එහෙම නැත්නම් කර්තෘ දෙවෙනි පියවර maybe ඊළඟ පියවර ing ක්‍රියාපදය ing. ඉතින් ඊළඟ ලෙසන් එක එනකන් ඔයාලට සුබ දවසක්. මේක හොඳින් පුරුදු පුහුණු වෙන්න.